සිය තුනක් කාන්තා තුරින් බුද්ධ වේලා අවට ආයිබෝ වේවා ආයිබෝ වේවා ආයිබෝ
රෙදි පිලි කුළු බඩු මුතුමැණික් වගේ ද්‍රව්‍ය අපනයනය කරන ප්‍රධානම රටක් වුණා. ඒකට අද සාරධර්ම පිරිහිලා මනුස්සකම් වල්ලදිලා සංස්කෘතිය වලපල්ලට ගිහිල්ලා බුද්ධ ශාසනය බිඳ වැටිලා හොඳට තිබ්බ රටකට වෙච්ච දෙයක්. මේ ඒක නෙවෙයි නා. කුරිකෝමේ පුරියානි හදන්නේ අර හදියේ සයින්ස් ඕ චීන රටේ නැතිවෙච්ච නේ තෝරනට චෝටි ඔය හැමතෝම තමයි කතුන්ගේ අර රතු මකරම් නිකලු බිබබෙන්න ඕනේ. ඒ රතු මකරම් යසගේට මිනිස්සු ගිලනේ. ඒකලේ මොනවද මේ හොටු වගේ තියෙන්නේ? ඒක ඔක්සිනෝමෙන් මන් දවසක් ඔබ හොටලේ හදනවා බලාපු කිසි ඕවගේ කීනේ තෙල් තෙල් කිව්වම මට මතක් වෙන්නේ අපේ රටේ මිනිස්සු පොල් ගෙඩියක් ගන්න. පොල් තෙල් ශරීර සෞඛ්‍යයට හොඳ නෑ කියලා මතයක් ප්‍රසිද්ධ වුණානේ. ඒක තනි Hello, කියන්න. බහුජාතික සමාගම් වල වැඩ. කොහෙන්ද මේ? උන්ගේ රටවල් වල නිෂ්පාදනය කරන දේවල් අපි වගේ දුප්පත් රටවල් වලට විකුණන්න ගහපු ඩෙලිවරි එකෙන්ද? ආරුනේ නැත්නම් අපේ මෝඩ වැලේ ජැටේට දැන් පාවිච්චි කරන්නේ ඔය මේ නෑ එනකොට ඕන ඩෙලිවරි කරන්න මේනේ. ඉස්සර මේ රටේ මිනිස්සු බුදුන් වහන්සේට පහනක් වත් එනකොට ඕන නම්බර් එකක් එන්න ඕන. කරන ඉඳලා පිරිසිදු Okay, thank you.